හෙලෝ එවරිවන්. ඉතින් ඔයාලා වෙනදා වගේම අදත් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මාත් එක්ක ඕනම කෑමකට ගැලපෙන විදිහට රසට සැරට ලේසියෙන් හදාගන්න පුළුවන් චිකන් කරි එකක් හදමුද? ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන චිකන් කිලෝ එකක් අරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතන ලූණු, ඒ වගේම අමු මිරිස්, ඒ වගේම මම මෙතන ඉඟුරු සුදු ලූණු තලලා අරගෙන තියෙනවා. ඒ වගේම රම්පේ කරපිංචා, ඒත් එක්කම කුරුඳු, ගොරකා, ඒ වගේම කරාඹු නැටි, ඒ වගේම මේ ටික තමයි අපිට ඕනි කරන ස්පයිසස් ටික. මෙතන මම බැදපු 3-5, ඒ වගේම බැදපු මිරිස් කුඩු වලින් මේ සෑඳි 4 ගානේ අරගෙන තියෙනවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි 3ක්, ලුණු කුඩු තේ හැඳි 3ක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලකුත් අපිට මේකට ඕනි වෙනවා. ඉතින් මුලින්ම මම අපේ අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එකේ යුෂ ටික මේ වගේ මේ චිකන් එකට පොඩ්ඩක් මිරික ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි අර අපේ ස්පයිසස් ටික මේකට දාගෙන මේක හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගානට අපි මේක අනාගත්තට පස්සේ අපි මේක චුට්ටක් මැරිනේට් වෙන්න පැත්තකින් තියනවා. ඒ අතරේ අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔයිල් ටිකක් දාගන්න ඕනි. ඊට පස්සේ මේ තෙල් ටික රත් වුණාම අපි මේකට ලුණු ටික එකතු කරගන්න ඕනි. ඉතින් ලුණු ටික මේ වගේ චුට්ටක් බැදෙනකොට අපි මේකට අපේ අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික පොඩ්ඩක් මේ තෙල් එකෙන් ෆ්‍රයි වෙන්න දෙන්න. ඊළඟට මම මේකට කරාඹු නැටි ටික, ඒ වගේම ගොරකා, කුරුඳු, ඒත් එක්කම රම්පේ කරපිංචා ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටිකත් මේ තෙල් එකෙන් හොඳට ෆ්‍රයි කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ ගානට ආවට පස්සේ අපි අර මැරිනේට් වෙන්න තියපු චිකන් ටික මේකට පරිස්සමට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේ තෙල් එකත් එක්ක මේ චිකන් ටික හොඳට මික්ස් කරගන්න ඕනි. මේ චිකන් ටික මුලින්ම අපි මේ තෙල් එකෙන්ම තැම්බෙන්න දෙන්න ඕනි. ඒ හින්දා අපි මේක හොඳට මික්ස් කරගෙන මේක චුට්ටක් වෙලා වහලා තියාගන්න ඕනි. ඉතින් දැන් මම මේක හොඳට මික්ස් කරලා මේ චිකන් එක මේ තෙල් එකෙන් තැම්බෙන්න චුට්ටක් වෙලා වහලා තියාගන්නවා. ඔන්න ඉතින් මේ විනාඩි 2කට විතර පස්සේ ඔයාලට පේනවද මේ චිකන් එකෙන්ම වතුරත් මේකට උනලා තියෙනවා. ඉතින් අපි මේකෙන් තමයි ඉස්සෙල්ලා මේ චිකන් එක තඹ ගන්න ඕනි. ඉතින් ඒ නිසා මේ චිකන් ටික තව ටිකක් තැම්බෙනකම් මම මේ වතුර ටිකෙම මේක මේ විදිහටම පොඩ්ඩක් උයා ගන්නවා. දැන් නම් අපේ චිකන් ටික පොඩ්ඩක් තැම්බිලා තියෙන්නේ. ඒ හින්දා මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලට හොදි ඕනි ප්‍රමාණයට මේකට වතුර එකතු කරගන්න. ඊළඟට අපි මේක වහලා ටිකක් වෙලා උයා ගන්න ඕනි. ඉතින් මම මේ චිකන් එක ටිකක් වෙලා උයාගත්තට පස්සේ ඉතින් ඔයාලට හොදි මේ ප්‍රමාණයට ඕනේ නම් මේ වෙලාවට ලිපෙන් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ විදිහටම තව ටිකක් තියලා ලිපේ මේ හොදි ටික හිඳෙන්න තියන්නත් පුළුවන්. ඉතින් මම මගේ චිකන් කරි එක හදාගත්තේ හොදි ටිකක් හිඳෙන විදිහට. ඉතින් මම දැන් මගේ චිකන් කරි එක මේ විදිහට ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් මේක හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. මේක බත් පාන් ඒ වගේම ඔයාලට කොත්තු රොටි එකක් හදන වෙලාවකට උනත් මේ විදිහට චිකන් කරි එක හදලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක පාට වගේම රසත් ඒ වගේමයි. ඔයාලට විශේෂ කෙනෙක් ගෙදරට එන වෙලාවකට උනත් මේක ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මේක ගෙදර හදලා බලයි කියලා. ඉතින් මගේ අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ Cook with Kavi YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ රසවත් වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්.